ආයුබෝවන් සුබ දවසක් වේවා. ගොවි බිමට පණ දෙමු වැඩසටහන සමගින් අද මා ඔබ හමුවන්නට ආවා. පුංචි කාලයකට පස්සේ. ඉතින් හරි සතුටුයි අද දවස වෙනකොට. මෙන්න මේ ගොවිතැන අපි කාබනික පොහොර යොදාගෙන තමයි කරේ. ඉතින් දවස් 48ක් 50ක් පමණ තමයි වෙන්නේ මේ ගොවිතැනට. මේ ගොයම ගත්තහම මේ කීරිසම්බා ගොවිතැනක්. ඉතින් මෙහි මේ වෙන විට දවස් 48 50 වෙන විට අඩි 2.5ක් 3ක් පමණ උසට ඉතා සරුවට වැඩිලා තිබෙනවා. ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඉතින් හැබැයි මම එකක් කියන්නට ඕනේ. මේ ගොවිතැන ඉතින් 100%ක්ම කාබනික නෙවෙයි. 85ක් කාබනික තත්ත්වයට අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි රසායනික පොහොර භාවිතය අවම කරලා තියෙන්නේ. රසායනික පොහොර වශයෙන් කිලෝ 100ක් යූරියා කිලෝග්‍රෑම් 50ක් සහ MOP කිලෝග්‍රෑම් 50ක් තමයි මේ වෙනුවට යොදලා තියෙන්නේ. ඉතින් ඉතා සරුවට වැඩිලා තිබෙනවා. අපි මේ පුංචි කණ්ඩායම මම නැවතත් සිහිපත් කරනවා. D10 මිනිමුතු බෙදුම ගොවි සංවිධානයේ ගොවි මහත්තුරු 7 දෙනෙක් සහ සභාපති වන මමත් ලේකම් තුමිය භාණ්ඩාගාරික තුමන් සහ මහවනාවල කොට්ටාස කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරී තුමන්, ඒ වගේම කුඩාගලේ ඒක කළමනාකාර තුමිය සහ මහවනාවල කොට්ටාසේ කුඩාගල ඒකකේ ශ්‍රේෂ්ඨ සහකාර තුමත් අපි මේ පුංචි කණ්ඩායම 11 දෙනාගෙන් සමන්විත මේ පුංචි කණ්ඩායම තමයි මෙම ගොවිතැන පිළිබඳ පළවෙනි ගවේෂණය කරේ. ඉතින් ඒ තුල අපිට 2024 මහකන්නේ හෙක්ටයාරයකට කිලෝ 7500කට යන්නට පුළුවන්කම ලැබුණා. අතිසාර්ථක කන්නයක් වුණා අපිට එම කන්නය. එතකොට අපි ඊට කලින් රසායනික පොහොර විතරක්ම භාවිතා කරලා ගත්තේ කිලෝ 3000ක් 3500ක් වැනි අස්වැන්නක්. ඉතින් ඒදා සහ අද ගත්තහම අපේ ගොවිතැන් අපි ඉතා ඉහළ මට්ටමක ඉන්නවා අතිසාර්ථක ආකාරයට. ඉතින් ඒ නිසා මම ඔබටත් ආරාධනා කරනවා ගොවි මහතුන් විදිහට අපේ රටේ මේ තිබෙන මේ කාබනික පොහොර ද්‍රව්‍යයන් යොදාගෙන ඉතා ඉහළ අස්වැන්නක් ඔබට ලබා ගන්නට අවස්ථාවක් තමයි මේක. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න, මේ YouTube නාලිකාව සමග එකතු වෙන්න, එකතු වෙලා ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අපිට දන්වන්න. ඉතින් මේ පුංචි කණ්ඩායම මම කියාගෙන ගියේ පුංචි කණ්ඩායම 11 දෙනාගෙන් පටන් ගත්ත කණ්ඩායම නිලධාරී 3 දෙනෙක් සහ මගේ ගොවි සංවිධානයේ D10 මිනිමුතු ගොවි සංවිධානයේ ගොවීන් 8 දෙනෙක් එකතු කරගෙන කරන ලද මේ ගවේෂණය ඉතා සාර්ථක වුණා. ඉතින් ඒක අපිට පුළුවන්කම ලැබුණා 2024 යලකන්නේ තවත් ගොවීන් පිරිසකට මුදා හරින්නට. ඒ මගේ සහෝදර ගොවි සංවිධාන දෙකක් වෙන D10 සහ D15 සහ D11. ඉතින් ඒ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් එකතු කරගෙන අපි දෙවෙනි කන්න විදිහට අතිසාර්ථක අස්වැන්නකට ගියා. ඊට පස්සේ අමාත්‍යතුමන්, කුෂිකර්ම අධ්‍යක්ෂකතුමන්, මහවැලි අධ්‍යක්ෂකතුමන් මේ නිරීක්ෂණය සඳහා ආවිල්ලා අපිට මේ ව්‍යාප්ත කරගන්නට උදව් කරා. ඒ පිළිබඳ එතුමන්ලාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ජාතික වැඩසටහනක් විදිහට අපගෙන යන මේ වැඩසටහනට එතුමන්ලා සහ සම්බන්ධ වෙලා අපිට උදව් උපකාර කිරීම ගැන. ඒත් එක්කම අපිට පුළුවන්කම ලැබුණා මෙම කන්නේ ගොවීන් 250කට
ගොවිතැන ව්‍යාප්ත කරගන්නට අපේ කොට්ටාසය තුළ ඉතින් සාර්ථක විදිහට එම ගොවි 250ත් මේ ආකාරයට මේ ගොවිතැන් සිද්ධ කරලා තිබෙනවා. අපිට අපේ රටට මේ වෙන විට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරන්නට හැකියාව ලැබිලා තිබෙනවා රසායනික පොහොර වලට භාවිතා කරන මුදල් විදිහට. වෙනදා පොහොර මිටි 8ක් 10ක් ගහපු අපි මේ සැරේ පොහොර මිටි 2යි ගැහුවේ. එතකොට අපි ඒක ගොවියෙකුගෙන් පොහොර මිටි 5 ගානේ ඉතිරි කරත් 250කට 5 ගානේ ඉතුරු වෙනකොට පොහොර මිටි 1500ක පමණ ප්‍රමාණයක් අපේ කොට්ටාසය තුළ ඉතුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. බෙහෙමින්ම සන්තෝෂයට කාරණයක්. අපි ගණන් හදලා බැලුවොත් මම හිතන්නේ ලක්ෂ 100 ගණනක් අපි මේ වෙනකොට ඉතුරු කරලා තිබෙනවා මෙම වැඩසටහන සමගින්. ඉතින් මේ වැඩසටහන පිළිබඳ උගත් බුද්ධිමත් සියලු දෙනාගේ අවධානය යොමු වෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද රටක් වශයෙන් අපිට නැගී සිටින්නට හොඳම තෝතැන්නක් වෙනවා මේක. අපි අමාරුවේ වැටිලා හිටපු කාලයක් තුල මෙවැනි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ අපි හරි සතුටින් ඉන්නේ. අපේ රටේ නිරෝගිමත් පරපුරක් බිහි කරන්නට මේ වැඩසටහන ඉවහල් වෙයි. ඒ නිසා මම තවත් තොරතුරු ඔබ සමග ඉදිරියේදී කතා කරන තුරු මා මෙතකින් සමුගන්නම්. ඔබට යම්කිසි ප්‍රශ්නයක්, ගැටලුවක්, චෝදනා, යෝජනා තිබේ නම් කමෙන්ට් කරන්න. අපි කතා කරමු, සාකච්ඡා කරමු. අපේ රට කෘෂිකර්මාන්තය තුලින් ගොඩ ගන්නට අපිට පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබගේ ශක්තිය අපිට අවශ්‍යයි. ඉතින් ඔබ දවසක එහෙම අපිට උදව් කරොත් ඔබටත් ගොඩක් පින් සිදුවේ. මොකද වසවිසෙන් තොර කෘෂි නිෂ්පාදනයක් අපේ රටට දීම තුළ අපේ රටට බොහෝ ආර්ථික වාසි අත්වේ. මොකද ලොඩ රෝග වලින් මිනිසුන් සුවපත් වෙනකොට ඒ සඳහා වැය කරන මුදල් අපේ රට තුල ඉතිරි වෙයි. ඒ වගේ ගොඩාක් කරුණු කාරණා ඉතින් මේ විෂය ගත්තාම තියෙනවා. හරි, අපි ආයි දවසක හමු වෙන තුරු ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.